සුබ දවසක් ජෙසුපීටයි සභා පවුල. අද දවසේ අපි බලන්න යනවා ශුද්ධ මතෙව් 13:24. මෙතන මාතෘකාව තමයි කිරිඳි උපමාව. එතකොට ඒ කිරිඳි උපමාවම ශුද්ධ මතෙව් 13:36 තෝරලා දෙනවා. අපි බලමු ස්වාමීන් වහන්සේගේ වචනය. මෙතන සඳහන් කරනවා උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියේ උගන්වමින් තමාගේ කෙතෙහි හොඳ බීජ වපුල මිනිසෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. තමාගේ කෙතෙහි හොඳ බීජ වපුරන මිනිසෙක් ස්වර්ග රාජ්‍යයට සමාන කරනු ලැබේ. මෙතන ස්වාමින් වහන්සේ කියනවා එක කෙතක් තිබුණා. ඔබ එක කියවන්න ඒ දිගටම ඒ කෙතෙහි ඔවුන් වැපළුවේ තිරිඟු තමයි ඒගොල්ලෝ ඒ බීජය වැපුරුවේ. නමුත් ඒ අතරට කිරිඳි ඇවිල්ලා දැන්. ඔන්න වපුරන්නේ කොහෙද? ස්වාමින් වහන්සේගේ රාජ්‍යයේ. අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ ලෝකේ. එනම ලෝකේ ඉන්න අපේ කෙත තමයි ලෝකය. වපුරන්නේ කවුද? ස්වාමින් වහන්සේගේ මිනිසයා. දැනන්සේගේ පුත්‍රයා. හරිද? එතකොට අපි ලෝකේ ඉන්නකොට හොඳ අයත් ඉන්නවා, නරක අයත් ඉන්නවා. ක්‍රිස්තුස් වහන්සේගේ තුල ගමන් කරන අයත් ඉන්නවා, ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් නොකරන අයත් ඉන්නවා. පාස්ටර් ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් නොකරන අය කවුද? උන්වහන්සේගේ වචනේ පිළිපදින්නේ නැති අය. උන්වහන්සේගේ ආඥාව තුල රැඳෙන්නේ නැති අය. ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන දේ ඇහෙන්නේ නැති අය, දන්නේ නැති අය. දෙවියන් වහන්සේ Tamanගේ පෞද්ගලික ගැලුම් කරුවේට තෝරගත්ත නැති අය. මේ අය ඔයාගේ ජීවිතේට ආවම ඔයාගේ ළඟට හරියට කිරිඳි ආවා වගේ. ආමෙන්. ඔයාගේ ළඟට හරියට කිරිඳි ආවා වගේ. ඉතින් ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ කතා කරනවා ඔගොල්ලෝ ලෝකේ ඉන්නේ right? මම එදත් කිව්වා ඔගොල්ලෝ ලෝකේ ඉන්නේ. ඔගොල්ලෝ ලෝකෙන් අයින් වෙන දවසක අපි මරණයටපත් වෙන්න ඕනේ. අපිට ලෝකෙන් අයින් වෙන්න බෑ. අපි ලෝකයේත් එක්ක තමයි ගමන් කරන්න ඕනේ. ස්වාමින් වහන්සේ කියන්නේ මෙතන දෙකම වැවෙන්න දෙන්න. දැන් එතනින් ඒ දේ අයින් කරන්න හැදුවොත් මගේ හොඳ මනුෂ්‍යයටත් පීඩාවල් තුවාල වෙන්න පුළුවන්. දැන් කෙතේ දැන් කිරිදිත් වැවෙනවා, තිරිඟුත් වැවෙනවා. මේක ගලවන්න ගියාම මුලෙන් හරි කොහොම හරි ගලවන්න ගියාම අනිත් පැලයට අනිත් කෙනාට ඩැමේජ් වෙන්න පුළුවන්. සබාව ඔබේ ජීවිතේ මුලින්ම ඒ දේ උදුරලා දාන්න. ස්වාමීන් වහන්සේගේ කාලය ළඟයි. මේ උපමාව තේරුම් කරලා දෙනකොට කියනවා හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය. 37 කියනවා. හරි? කෙත නම් ලෝකය. හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයය. කිරිඳි නම් නපුරාගේ පුත්‍රයය. තේරුණාද ඔබට? ස්වාමින් වහන්සේ කෙත හඳුනන්නේ ලෝකයට. අපි ඉන්නේ කෙතේ. අපි වැඩෙන්නේ කෙතේ. අපි හුස්ම ගන්න කෙතේ. අපි වැඩ කරන්නේ කෙතේ. අපේ පෞල් ජීවිතේ තියෙන කෙතේ. නමුත් අපි තුල තියෙන්නට ඕනේ ස්වාමින් වහන්සේගේ බීජය. ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ ඉන්න ඕනේ. මේක හොඳට තේරුම් ගන්න. ඔබ ඔබේ ජීවිතේ ස්වාමින් වහන්සේව තමයි ඔබේ ජීවිතේ තියාගන්න ඕනේ. කිරිඳි වලට සසඳන්නේ කාවද? නපුරාගේ පුත්‍රයෝ. නපුරාගේ පුත්‍රයෝ මේ ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සුත් හොඳ ආකාරයට තමයි. නමුත් දවසක් දෙකක් ආශ්‍රය කරනකොට, මාසයක් දෙකක් ආශ්‍රය කරනකොට, සමහරට අවුරුද්දක් ඔයගලන්ට යයි තේරුම් ගන්නකොට යනවා මෙයා මේ වගේ කෙනෙක් කියලා. පවුල ඔබ හොඳට මතක තියාගන්න. ඔබ ඔබේ ආත්මය ආරක්ෂා කරගන්න. කාලය නපුරුයි. තේරුම් ගන්න, කාලය නපුරුයි. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේව තදින් අල්ලගන්න. ඒ කිරිඳි උපමාව තෝරලා දෙන ඒ පදයේ තුල කියනවා 39 වෙනි පදයේ කියන කපන කාලය නම් ලෝකාන්තිමය. කපන්නෝ නම් දේවදූතයෝය. එබැවින් කිරිඳි එක්කොට ගින්නට දවන්නාක් මෙන් ලෝකාන්තිමද වන්නේය. නපුරු මනුෂ්‍යයා, දුෂ්ට මනුෂ්‍යයා, වැරදි කරන මනුෂ්‍යයා, ලෝකේ වැරදි තියෙනවා කියන්න බැරි තරම්. වැරදි තමයි වැඩි. හොඳ අඩුයි. වැරදි තමයි වැඩි. හොඳ අඩුයි. ඉතින් ස්වාමින් වහන්සේ කියන මේ කපන කාලයේදී කපලා ගින්නට දානවා. ඔබත් එක්ක වැඩෙනවද කිරිඳි? පොඩක් නතර වෙලා කල්පනා කරන්න.
දැම්මම උගුලලා අයින් කරන්න. වැඩෙන්න දෙන්න එපා. මුල ඇතුළට ගියාට පස්සේ හරි අමාරුයි. සමහරට ඔබව රිදෙයි, ඔබව කැඩෙයි. ගොඩක් තැන්වල ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. ඒක ඔයාට විතරක් නෙමෙයි බලපාන්නේ. සබහ පවුල, ඔබේ පවුලට, ඔබේ දරුවන්ට, ඔබේ නෑදෑයින්ට. ඒ හින්දා ඔබ නපුරාගේ පුත්‍රයාට වැඩෙන්න දෙන්න එපා ඔයාගේ ජීවිතේ. ජේසු කතා කරනවා දවසින් දවස ඕගලන්ට. මගේ වචනය අහන ඔබ ස්වාමින් වහන්සේ තුළ ඔබට දැනෙනවා ඇති පුදුමාකාර විදිහට උන්වහන්සේ ස්වාමින් වහන්සේගේ දරුවන්ට කතා කරනවා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ තෝරගත් මිනිස්සු කොටසක්. ඔබ අවදි වෙන්න. ඔබේ කෙත ලෝකයේ ඔබ ලෝකයේ හිටියට ඔබ වැඩෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ යහපත් මිනිසෙක් විදියට. ඔබ පසුතැවිලි වෙන්න, දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයට යන්න, ස්වාමින් වහන්සේව සොයන්න. ඔබ හිතන්නේ නැති විදියට ඔබට ආශිර්වාද ලැබෙයි. ඔබ හිතන්නේ නැති විදියට ඔබට ඉදිරියට යන්න ඔබට කරුණාව ලැබෙයි. ආමෙන්. දෙවියන් වහන්සේ ජීවමානයි. දෙවියන් වහන්සේ ගොඩක් අපිට ආදරය කරනවා. ඔබ හිතන මෙති දෙවියන් වහන්සේ තුල ඇයි මට මෙච්චර ප්‍රශ්න? ඔබ ඔබට කතා කරන්න. ඔබ ඔබට හැරෙන්න. ඔබ කොතනද ඔබේ ජීවිතේ තිරිංගි වැදිලා තියෙන්නේ? කිරිඳි වැවිලා තියෙන්නේ කොතනද? බලන්න. ඔබ යාඥාවෙන් ඉන්න මිනිහෙක්, ඔබ යහපත් ලෙස ජීවත් වෙන මිනිහෙක්. මොනවාද මගේ ජීවිතේ තියෙන්නේ? නපුරාගේ පුත්‍රයා මගේ ජීවිතේ ඇවිල්ලා දාලා තියෙන බීජය මොකක්ද කියලා කල්පනා කරන්න. මේ දේව වචනේ තියෙන දේ මම ඔබට කතා කරන්නේ. මගේ වචනයක් නෙවෙයි. මාව පාවිච්චි කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ. සභාව ඔබට ජේසු ගොඩක් ආදරේ. ජේසුව තදින් අල්ලගන්න. ජේසුත් එක්ක ගමන් කරන්න. මන්ත ජේසු ජීවමානයි. සුබ දවසක්. ජේසු පිටයි සභා පවුල.